ගයිස් ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරා. අපි යන්න හදන්නේ පීකොක් හිල්ස් වලට. මට එන අතරමඟ ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මම මේකත් පොඩි වීඩියෝ එකක් දාන්නේ. එහෙනම් අපි යන ගමන් ලස්සන දැන් ටිකක් බලාගෙන උඩට ගිහින් හම්බෙමු. ගයිස් අපි දැන් ඉන්නේ මොනර කන්දට ඒ හයික් එකට යන තැන ඉන්නේ. එතන පාරේ ඉඳලා මෙතන වාහනකින් එන්න පුළුවන්. බට් මම අද ආවේ බස් එකකින් ඉඳලා. මොකද පයින්මයි ආවේ. හයික් එක පටන් ගත්ත ඉස්සෙල්ලා මහන්සි. එහෙනම් තියෙන ලස්සන ෆයිනස් කළා. අපි නම් හයික් එක පටන් ගන්න යන්නේ. අපි යමු. ඉරටම ලස්සන ෆයිනස් කළා තියෙන්නේ. මාරම ලස්සනයි. ලස්සන ලාවට එනවා මේ හුලම් පාරක්. ඒක මාරම කාම් වයිබ් එකක් දෙන්නේ. guys අපි ළඟටම ආවා. උයන්ට එනවා දන්නේ නැහැ. ලන්සද්දී දෙපැත්තම ගස් තියෙනවා. ලස්සනයි. මාරම ලස්සනයි. මට බලන්න ඕනේ උඩට ගියාම කොහොම විව් එකක් තියෙද කියලා. guys ඉතින් ෆයිනස් කලින් එළියට ඇවිල්ලා මගේ ප්ලේස් එකට තමයි එන්නේ. ඉස්සරහට යමු. මම ගොඩක් ලස්සන තැනක ඉන්නේ කියලා. මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ මේ තමයි පීකොක් හිල්ස්. මාරම ලස්සනයි. අද මම හිතුවේ නෑ ක්ලයිමේට් එක මෙච්චර හොද වෙයි කියලා. හොඳයි අත්‍තරම.
අපි දැන් පොඩ්ඩක් පාතර යන්න පුළුවන්. අපි පොඩ්ඩක් පාතර ගිහින් බලමු කොහොමද කියලා. මම මේ ප්ලේස් එක දැක්කේ නෑ කලින්. මං ගියා රතන උඩට. ලස්සනයි. අපි මෙතනට ගිහින් බලමු. wow guys ඉතින් මේ තියන්නේ Peacock Hills view එක. අර තියන්නේ Peacock Hills මොනර ගල. අර ගග මොකක්ද කියලා නම් මට එච්චරම මීටර එකක් නැහැ. මාරු නසනයි බලන්න ෆයිනස් කස් එක්ක ඉතින් අර නයිල් නදිය වගේ ලස්සන තියෙනවා. මාරුම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ගයිස් බලන්න ඔච්චර ලස්සනද කියලා. කොච්චර ලස්සන ඒ ගංගාව ගලාගෙන යනවාද. කොච්චර ලස්සනට මේ සබාදාම හැඩ ගහලා තියෙනවද. ඒක විනාශ කරන්න එපා කවදාවත්. මං ඉන්න තැන දැන් කවුරුත්ම නැහැ. අද කට්ටිය අඩුයි. නැත්තම් මේ තැන මම දැන් ටිකක් ක්ලීන් කරා. මට හැමතැනම ක්ලීන් කරන්න බෑ. මොකද මට ටයිම් එක ගොඩක් අඩුයි. පොලිතින් ටොෆි කොල අර මේව දාලා මෙතන කැම්පින් කරන්න එන කට්ටිය තමයි ගොඩක්. ඒත් හැමෝම නෙමෙයි. ට්‍රැවලර්ස්ලා කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඔය මෙන් එන කට්ටිය තමයි ඔය වගේ වැඩ කරන්නේ. කාපු බීපේව හැම දාලා යනවා. ඇත්තටම බලන් ඉන්න දුකයි. ඒ මේ වගේ තැන් විනාශ වෙනකොට එන්න පේනවා මේ ඉවත් බවක් නැහැ. ඕන දෙයක් දාලා යනවා. ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන් වැඩේ වුණාට පස්සේ ආයෙගොල්ලන් එතනින් එහාට කිසිම දෙයක් බලන්නේ නැහැ. මම දැන් මෙතන පැයක් විතර හිටියා. මාරම නිදහසක් දැනෙන්නේ. දැන් මං ආපහු යන්න ඕනේ. මොකද මට ගොඩක් දුර පයින් යන්න දිනවා පාතට. එහෙනම් ගයිස් අපි යන ගමු හම්බෙමු. එහෙනම් Peacock Hills සිට ගයිස් අපි දැන් පාතට යන ගමන් ඉන්නේ. සෝලෝ හයික් එකක්. මේ වගේ දවසක ඇත්තටම මං හිතුවේ වහී කියලා. මොකද හැබැයි වැස්සත් හොඳයි. මොකද පොඩ්ඩක් ඉමේජින් කරලා බලන්න මේ වගේ ෆයිනන්ස් කැලේක මීදුම පිරිලා. මම මේ වීඩියෝස් ගොඩක් දැකලා තිනවා. ඒ හින්දාමයි මම මෙහෙට එන්න හේතුව. වටේටම මීදුම පිරිලා තියෙදි කොහොමද පොඩ්ඩක් හිතලා බලන්න. ඒක මාරම ලස්සන වයිබ් එකක් වෙන්න දෙනවා. ඇත්තටම ඉතින් මේ ලස්සන ඉතින් ලංකාවේ ඇවිදින කට්ටියටම විතරයි මේ. ලංකාව හැමතැනම යන්න ඕනේ. මොකද මේ ලස්සන තියෙන්නේ මිනිස්සුන්ට බලන්න. එහෙනම් ගයිස් අදට බ්ලොග් එක ඉවරයි. මම දන්නවා මේක ගොඩක් පොඩි බ්ලොග් එකක්. අපි තවත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. තවත් අලුත් වෙනසකින්. මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් අදට බ්ලොග් එක ඉවරයි.